ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඉතින් අපි හැමදාම උත්සාහ කරන්නේ අලුත් දෙයක් අලුත් යමක් ඔබට පෙන්වන්න. ඉතින් අදත් ඒ වගේ අලුත් දෙයක් ඔයාට පෙන්වන්නයි මේ සූදානම. ඔයා ඉන්න මාත් එක්ක අද මේ ගල තරණය කරන්න. මේ තමයි ඓතිහාසික පෙතියාගල රජමහා විහාරස්ථානයේ ගල් තලාව. ඉතින් ඔයත් එන්න මාත් එක්ක බලන්න. ඉතින් බොහොම ලස්සන සුන්දර පරිසරයක්. බොහොම ලස්සන ගල් තලාවක්. පොඩ්ඩක් අපහසුයෙන් තමයි හැබැයි ගොඩ වෙන්න ඕන. අපි කෙසේ නමුදු මේ ගල් තලාව මුදුනට ගිහිල්ලා ඔබට වටිනා දෙයක් දෙන්න. හරිම ලස්සනයි. මේ යකඩ වැට අල්ලාගෙන ඒක දිගේ තමයි ඉහළට ගමන් කරන්න තියෙන්නේ. ඉතින් සුන්දර ගල් තලාවක්. බොහොම වටිනා රාජ්‍ය සමයකට අයත් වෙන ලස්සන ඓතිහාසික පෙතියාගල රාජමහා විහාරස්ථානයට අයත් ස්ථානයකට තමයි අපි මේ ගොඩ වෙන්න හදන්නේ. පෙතියාගල කියන නාමය හැදෙන්න මුල් වුණ කාරණය මේ ගල් තලාව මුදුනේ තියෙනවා. ඉතින් ඔයත් එන්න මාත් එක්ක බලන්න. ඉතින් හරිම මහන්සි විශාල ගල් තලාවක් තරණය කරගෙන මේ උඩට එන්නේ. ඉතින් ලස්සන සුන්දර පරිසරේ ඔබට හොඳට පේනවා ඇති. මේ පේන්නේ ඔබට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඒ අවට සුන්දර පරිසරය තමයි මේ ඔබට පේන්නේ. ඉතින් අපි ඉන්නේ පෙතියාගල ගල තරණය කරන ගම. ඉතින් අපි තාටියා උඩට ගිහින් බලමු මොනතරම් සුන්දරද මේ පරිසරය කියලා. බොහොම මහන්සි. කොච්චර මහන්සි වුණත් අපි ගල මුදුනට ගිහිල්ලා පෙතියාගල නාමයේ මූලාරම්භය ඔබට කියනවා. ඉතින් ඔන්න තරුණ මහලු කොයි කාටත් ලස්සනට දර්ශනීය ලෙස මේ යකඩ වැට අල්ලාගෙන උඩට ගොඩ වෙලා නිදහසේ මනස නිරවුල්ව තියාගෙන ආපහු යන්න පුළුවන් හොඳ පරිසරයක් තමයි මේ තියෙන්නේ. එන්න අපි චුට්ටක් උඩට ගිහින් බලමු. කොහොම ලස්සන කඳු වලල්ලකින් වට වෙච්ච හොඳ ලස්සන පරිසරයක් තමයි සුන්දර පරිසරයක් තමයි අපිට අවටින් පේන්නේ. ඉතින් ඉතාමත්ම පරණ කාලේ දර්ශනීය නිර්මාණය කරපු බුදු පිළිම වහන්සේ නම. ඉතින් අලුතෙන් නිර්මාණය කරපු කාලේ කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද? ඒ තරම් පරණ. මාර වෙහසක් ඇඟට දැනෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේ ගහ යට මේ ගල් තලාවේ වාඩි වෙලා චුට්ටක් ඉන්න ගම අපි පොඩ්ඩක් මේ පැත්තේ බලමු. හරි ලස්සනයි. බොහොම ලස්සනට
ඕන කෙනෙකුට ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන්. හොඳ පරිසරයක්. නිදහසේ මනස නිරවුල්ව තියාගෙන අහපව තමන්ගේ නිවෙස් කරා ගමන් කරන්න පුළුවන්. ඉතින් සුන්දර ගල්තල ගස් කොළන් ලස්සනට පිහිටුන ස්ථානයක් මේක. ඉතින් බොහොම ලස්සන සුන්දර පරිසරයක තමයි අපි මේ ගමන් කරන්නේ. බොහොම ලස්සන ගල්තලාවක්. ඉතින් වනාන්තරයෙන් ගැවසී ගත්ත බොහොම සුන්දර නිදහසේ නිස්කලංකව සිසිලස විඳින්න පුළුවන්. මොනතරම් අවුවේ ගල්තලාව තරණය කරගෙන ආවත් ඉතින් දැන් මාර සිසිලසක් මේ මගේ ඇඟටත් දැනෙනවා. ඉතින් ඔබ මේ ස්ථානයේ නරඹන්න මේ ස්ථානයේ තරණය කරන්න පැමිණෙනවා නම් කුරුණෑගල මාර්ගයේ කුරුණෑගල නගරයෙන් දඹුලු පාරේ ගමන් කරලා හම්බෙනවා අපිට ඉබ්බාගමුව. ඉබ්බාගමෙන් වමට දාලා මඩගල්ල මාර්ගයේ දාලා ඒ එනකොට තමයි අපිට මේ ප්‍රදේශය තුල පූජනීය ස්ථාන වටිනා ස්ථාන රාශියක් නරඹන්න පුළුවන්. කසාගල රජමහා විහාරය, කඳුලව රජමහා විහාරය, ඓතිහාසික දාගම කබල්ලෑලෙන රාජමහා විහාරය, ඉතින් පෙතියාගල රාජමහා විහාරය, ඉතින් ඉන් එහා පැත්තේ නාගොල්ල රජමහා විහාරය. ඉතින් මේ සියල්ල වට කරගත්ත ඉතා හොඳ රාජධානියක් තියෙනවා. ඒ තමයි කවුරුත් දන්න අහලා තියෙන යාපහුව රාජධානිය. මේ සියල්ලගෙන් වටිනා ස්ථාන වලින් ගැවසී ගත්ත එක් ස්ථානයක් තමයි මේ පුදබිම. ඒ තමයි ඓතිහාසික පෙතියාගල රාජමහා විහාරය. ඉතින් ඉබ්බාගමෙන් ඇතුල් වෙලා මාවත දිගේ ඉදිරියට එනකොට අපිට නගර කීපයක් හම්බ වෙනවා. කුබුක්කෑව, කුබුක් ගැටේ, ඒ වගේම මායිලිය ඉන්නනතුරු තමයි ගල්ටැන්නව හම්බෙන්නේ. ගල්ටැන්නව මන්සන්දියෙන් මඩගල්ල මාවතට දාලා පොඩි දුරක් යනකොට හම්බෙනවා ගල්ටැන්නව පොළ. ඉතින් මේ පොළ ළඟින් දකුණු පැත්තට මාවත පිහිටලා තියෙනවා ඓතිහාසික පෙතියාගල රාජමහා විහාරය. ඉතින් ඒ මාවත දිගේ ඉදිරියට එනකොට ඔබට ඓතිහාසික පෙතියාගල රාජමහා විහාරය හම්බ වෙනවා. ඉතින් ඔබත් අනිවාර්යෙන් මේ සුන්දරත්වය, මේ සිසිලස, මෙහි තියෙන පෞරාණිකත්වය විඳ ගන්න අවශ්‍ය නම් ඔබටත් මේ පුදබිමට පැමිණෙන්න කියලා බොහොම ගෞරවයෙන් මතක් කර සිටින්නේ. ඉතින් බොහෝ දේ තිබෙනවා පෙන්වන්න. මං කියවනේ පෙතියාගල කියන නාමය හැදුණු ආකාරය මේ ගලේ තියෙනවා. ඉතින් ඔබට එය පෙන්වන්නයි අද මගේ සූදානම. ඉතින් එන්න ඔබත් මා සමග. ඉතින් කොහොම හරි මේ ගල්තලාව තරණය කරලා ඉතින් ඔයාට පේනවා ඇති හඳු වලල්ලෙන් ගැවසී ගත්ත ලස්සන සුන්දර පරිසරය. වැව් අමුණු ලස්සන වෙල්යායව කොහොම සුන්දරව පිරිච්ච ලස්සන පරිසරයක් තමයි මේ පොල්පිටිගම මේ අවට පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අර ඈතින් පේන ජල ටැංකිය නැත්තම් වතුර ටැංකිය. මේ පොල්පිටිගම මුළු මහත් ප්‍රදේශයටම ජලය ලබා දෙන වතුර ටැංකිය තියෙනවා. ඉතින් එහා පැත්තෙන් ඔබට පේනවා ඇති ගල් තලාවක් මුදුනේ. ඉතින් ටවර් එකක් ඉදි කරලා තියෙනවා. ඒ ටවර් එක ඉදි කරලා තියෙන ගල් තලාවෙන් ගැවසී ගත්ත ස්ථානය තමයි ඓතිහාසික නාගොල්ල රජමහා විහාරය. ඉතින් මේ ස්ථානයට පැමිණිලා මේ ස්ථානයේ නරඹලා ඔබට පුළුවන් මේ නාගොල්ල රාජමහා විහාරයත් බැඳ පුදාගෙන යන්න. ඉතින් අපි තව ඉදිරියට
අපේ අරමුණ කරා අපි ගමන් කරන්න ඕන. පොඩ්ඩක් දුෂ්කරයි මාර්ගය. ඒ දුෂ්කර වුණා අපේ ගමන අද පෙතියාගල මේ ගල තරණය කරලා ඔබට තිබෙන වටිනාකම පෙන්වන්න අපි මේ ගමන් කරන්නේ. ඉතින් වාත් එන්න. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ දේවානම්පියතිස්ස මහරජතුමා රාජ්‍ය කරන කාලේ ඉදිවෙච්ච බොහොම ලස්සන විහාරස්ථානයක්. පෞරාණිකත්වයෙන් හරිම වටින රාජමහා විහාරස්ථානයක් තමයි ඓතිහාසික පෙතියාගල රාජමහා විහාරය. බොහොම ලස්සන විහාරාංග රාශියකින් සමන්විත අගනා පෞරාණික විහාරස්ථානයක්. ඉතින් ඔබට පේනවා ඇති මේ ගල් තලාව තරණය කරද්දී උනා තිබෙන පෞරාණිකත්වය. ගලින් ගල යොදමින් බොහොම ලස්සනට මේ පියගැට පෙළවල් පවා නිර්මාණය කරලා තියෙනවා. දේවානම්පියතිස්ස මහරජතුමන් මේ විහාරස්ථානය ඉදි කරලා සම්බුද්ධ ශාසනය ලංකාව තුල බොහොම විශාල ලෙස ස්ථාපනය කරා. ඉතින් බොහොම ලස්සන විහාර මන්දිරයකුත් තියෙනවා. විහාර සංස්කෘතිය ආරම්භෙන්නේ අපි කවුරුත් දන්නවා වලගම්බා රජු සමය තුල. ඉතින් ගල් ගුහාවකින් ගැවසී ගත්ත බොහොම වටිනා ලෙනක් ඇතුලේ දර්ශනීය විහාර මන්දිරයකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් පෞරාණික චෛත්‍ය රාජයාණන් වහන්සේ ඒ වගේම ශ්‍රී පාදය ඇතුළත් මේ විහාරාංග රාශියකින් ගැවසී ගත්ත අගනා විහාරයක්. ඉතින් මේ ගල් තලාව තරණය කරලා මේ තිබෙන සුන්දරත්වය වටිනාකම ඔබට පෙන්වන්න ඔබට මේ නරඹන්න මේ ස්ථානයට පැමිණෙන්න වටිනාකම කියා දෙන්න අපි මේ සූදානම්. ඉතින් සෑහෙන දුර වෙහෙසව බොහොම මහන්සි විශාල මං හිතන්නේ කිලෝමීටර කාලකට එහා ගල් තලාව තරණය කරගෙන ඉදිරියට එන්නේ. පල්ලෙහා බැලුවාම විශාල ලෙස පාතයි. හරි බයයි. අපි තල්ලු වෙලා යයිද කියලා. ඉතින් ලස්සන සුන්දර පරිසරයක් ඔබට පේනවා ඇති. මේ සුන්දරත්වය බොහොම වටිනා ලෙස කියවෙනවා. පොල් පිටිකම තියෙන ලස්සන සුන්දරත්වය ලොවට පෙන්වන්න ඉතා හොඳම අවස්ථාවක් තමයි අපි අද තෝරාගෙන ඉන්නේ. ඉතින් මේ ගහ මොකද්ද කියලා දන්නවද? ගොඩාක් අය මේක පෙන්නපුවාම මේ ගස්ගොල්ල මේ වගේ
ගස් විශාල ප්‍රමාණයක් එක තැනක තිබ්බහම හිතන්නේ මොකද්ද? අනිවාර්යෙන් එතන නිදහනක් නම් තියෙනවාමයි. මේ ගහ මොකද්ද? පතොක් ගස. මේ තමයි පතොක් ගස. හැබැයි නිදානක් තියනවාද කියලා අපි නම් දන්නේ නැහැ. කමන්නේ. ඔයාලා එන්න. අපි ඉදිරියට ගමන් කරමු. යාළුවනේ මොන තරම් වෙහෙස වුණා ඔබත් එන්න ඉක්මනින් එන්න ගල මුදුනේ තියෙනවා දර්ශනීය විහාර මන්දිරයක් ඒ විහාර මන්දිරයත් වැඳ පුදාගෙන මේ පෙතියාගල හැදෙන්න මුල් වුණ කාරණේ දැනගෙන යන්න ඔයාලත් ඉක්මනට එන්න ඉතින් ඔන්න අපි දැන් ගල්තලාව මුදුනටම ඇවිල්ලා ඉන්නේ. හරිම මහන්සි. ඒ මහන්සිය නිවෙනවා මේ සිසිලස සීතල හුළඟ අපි ඇඟට වදිනකොට. ඉතින් මොන දේ වුණත් අපි බුදුදහම අදහන බුදුදහමට අනුව අපේ ජීවිතය හැඩගස්වාගෙන කටයුතු කරන අයනේ. ඉතින් සියල්ලට ඉස්සරලා මේ ගැන කතා කරන්න ඉස්සරලා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේව වන්දනා කරගෙන ඉමු. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක අපේ බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්න. එන්න. ඉතින් අපි ඔන්න අපේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ වන්දනා කරගත්තා. මේ ලස්සන ගල්තලාවක් උඩට ඇවිල්ලා මේ වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ විහාර මන්දිරයක් පිළිරුවක් දකින්නකොට අර ගල්තලාව තරණය කරගෙන ආපු වෙහෙස මහන්සිය සැනකින් නිවි ගියා. ඒ තරම් අපිට අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බොහෝ ලෙස වටිනවා. ඉතින් යාළුවනේ ඔන්න අපි කියව විදිහට අපේ අරමුණ අපේ පෙතියාගල කියන නාමය හැදෙන්නේ මොන ක්‍රමයක් මතද? ඒ අරමුණට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ බලන්න සුන්දර පරිසරේ අපි දැක්කේ කඳු වලල්ලෙන් එහා පැත්ත. දැන් මේ කඳු වලල්ලෙන් මෙහා පැත්තේ දර්ශනීය දර්ශන තමයි ඔබට මේ අයුරින් පේන්න. ඉතින් ඔබට පේනවා ඇති අර ජලය ගලාගෙන එන ඈත ඉඳන් ඒ අපි කිව්වොත් ඔය ගැන තමයි අපි පෞගේ වැඩසටහනෙන් කතා කළේ. ඉතින් ඔබට ඈත ඉඳන්ම පේනවා ඇති. ඒක බොහොම ලස්සනට ගලාගෙන එනවා. හැබැයි පහුගිය ව්‍යසනෙන් පහුගිය වර්ෂාවෙන් ඔය විනාශ වුණා. නමුත් බොහොම ඓතිහාසික වටිනාකමක් තියෙන බොහොම ලස්සන ඔයක් මේ පැතියාගල ඔය කියලා කියන්නේ. ඉතින් ඒ ගැන අපි ගියේ වැඩසටහනෙන් කතා කරා. එහි අභිරහසත් එහෙම එලි කරන්න සුදුසු නැහැ. මොකද බොහෝ පිරිසක් පෙතියාවල හොයාගෙන මේ අභිරහස ගොඩ ගන්න. ඉතින් ඒක එලෙසින්ම වැහිලා යන්න දීලා අපි අද මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බොහොම ලස්සනට මේ සියල්ල නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපේ
පහුගිය රජතුමන්ලා මොනතරම් ලස්සනට මේ විහාරාංග නිර්මාණය කරලා තියෙනවා. ඕනම කෙනෙකුට මනස නිවා ගන්න පුළුවන් ඓතිහාසික ස්ථාන අදනම් කරගෙනයි මේ විහෙර විහාරස්ථාන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ඓතිහාසික ගල්තලාව මුදුනේ ඉඳලා අපි වටේම සුන්දර පරිසරය දැක්කා. ඉතින් ඔබට අර පේන්නේ පල්ලෙහින් දිස්සෙන්නේ ඓතිහාසික පෙතියාගල රාජමහා විහාරස්ථාන භූමිය. බොහොම ලස්සන සුන්දර පරිසරයක පිහිටි ලස්සන විහාරස්ථානයක්. ඒ විතරක් නෙමෙයි ඓතිහාසික වටිනාකමෙන් යුත් බොහොම වටිනා පිරිවන් රාජමහා විහාරයක් තමයි මේ ස්ථානය. ඉතින් ඔබ එන්න ඒ ස්ථානියත් නරඹලා ඉතින් අපේ අරමුණ පෙතියාගල හැදුනේ කොහොමද? ඉතින් ඔබ දකින්න ඇති ඈතට පේනවද දන්නේ නැහැ. අර පේන්නේ අපිට එදා අවසානයේට කතා කළ පෙතියාවල. ඒ ඈතින් දිස්සෙන්නේ පෙතියාවල. ඉතින් මෙන්න මේ කියන පෙතියාවල ඒ වගේම මේ ගල්තලාව මුදුනේ එහා පැත්තෙන් දිස්සෙනවා පෙතියාගල. පෙතියාවල පෙතියාගල. පෙතියාවල පෙතියාගල කියන මෙන්න මේ කරුණු පදනම් කරගෙන මේ රාජමහා විහාරස්ථානයට පෙතියාගල කියන නාමය යොදලා තියෙනවා. ඉතින් අදට මෙතනින් මේ වැඩසටහන නිමා කරනවා. ඔබ මේ සුන්දර ඓතිහාසික වටිනාකමින් යුක්ත මේ පෞරාණික රාජමහා විහාරස්ථානයේ වැඳ පුදාගෙන පෙතියාගල ඔයට ගිහිල්ලා එහි තියෙන සිසිලස විඳගෙන වතුර ටිකක් නාලා තමන්ගේ විඩාව නිමාගෙන මේ පෙතියාගල ගල තලාව තරණය කරලා මෙහි තිබෙන සිසිලස මෙහි තිබෙන සුන්දරත්වය විඳගෙන හොඳ අත්දැකීමක් ලබාගෙන යන්න ඔබටත් මෙහෙට පැමිණෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් මතක් කර සිටිමින් කලන විතුරු YouTube මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය කරන මේ වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.